මේ වගේ රසමරස හාල්මැස්ස හොද එකක් කන්න එනවද? එහෙනම් හදන විදිය මම මෙන්න මෙහෙම ඔයාලට කියලා දෙන්නම්. ඉන්නකෝ. හයි කොහොමද? සුබ දවසක් අයුබෝවන් කියලා ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා රමේෂ් and සුදේශ් vlogs YouTube channel එකට. ඉතින් අද මං ඔයාලට අරගෙන ආවේ රසම රස හාල්මැස්සෝ හොදි එකක් කොහොමද හදන්නේ කියලා. වේලුණු හාල්මැස්සෝ නෙමෙයි මේ අමු හාල්මැස්සෝ. අමු හාල්මැස්සෝ හොදි කොහොමද රසට හදාගන්නේ කියන එක තමයි අද මං කියන්නේ. රස වගේම මම හදන විදිය. අතර මේක ඉතින් රසයි. ඉතින් හැමෝමත් රසයි කියලා කියනවා. ඉතින් හදන විදිය තමයි අද ඔයාලට කියන්න හදන්නේ. ඉතින් හදන විදිය එහෙනම් බලමු. ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලාත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට උකුවට ගොඩක් රසට හදාගන්න විදිය තමයි අද කියලා දෙන්නේ. මම හදන හාල්මැස්ස හොදි එක හදන්න රම්පේ, කරපිංචා, එතකොට ඉඟුරු සුදුලුණු තලල ගන්නවා නම් එහෙමයි, කපලා ගන්නවා නම් එහෙමයි කැමති විදිහට ගන්න පුළුවන්. අම්මිරිස් කරල් දෙකක් ගත්තා. එතකොට මංගාව තියෙනවා මේ ලුණු කොලගෙන ආපු වගේ රතු ලුණු ටික. ඒ ටික තමයි අරගෙන තියෙන්නේ කපලා. ඒත් එක්ක තව ලොකු ලුණු ගෙඩියකුත් අරගෙන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හාල්මැස්සෝ, අමු හාල්මැස්සෝ. මෙතෙන්දි මම ඔලුව කඩලා සුද්ධ කරලා තියෙන්නේ. එතකොට එතෙන්දි හාල්මැස්සෝ මගේ පොඩි ගොඩක්. ඉතින් බබාට දෙන්න ගුණ කෑම කඳ තමයි මම හදන්නේ පොඩි උනත්. ඉතින් මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒ ටික තෙල් ටිකක් දාලා ඒක ටිකක් රත් වෙනකන් තියලා ඉඟුරු සුදුලුණු අපි තලාගත්ත ඉඟුරු සුදුලුණු ටික මෙන්න මේ විදිහට තාච්චිය හොඳින් බැදෙන්න දෙන්න. ඒ සුවඳ එනකොට මිරිස් කුඩු දැම්මා. මිරිස් කුඩු මම දාගත්තේ තේ හැඳි භාගයක් වගේ. මගේ තියෙන ප්‍රමාණයට තමයි ඒක ඔයාලට කැමති විදිහකට සැර එහෙම වෙනස් කරගෙන හදා ගන්න පුළුවන්. එතකොට මිරිස් කුඩු ටිකත් බැදී සාමාන්‍ය පොඩි ටෙම්පරාදුවක් වගේනේ. ඒක එහෙම ටෙම්පරාදු එකගෙන එනකොට මිරිස් කුඩු ටිකක් දාගන්න තියෙන්නේ. ඒ ටිකක් දාලා හොඳින් කවලම් කරන්න. ඊට පස්සේ බැදපු තුනපහ තමයි මම දාන්නේ. සමහර අය නම් අමු තුනපහ දානවා. මම දාන්නේ බැදපු තුනපහ. ඉතින් දාලා හොඳින් කවලම් කරගන්න. ඊට පස්සේ මම මේ දාන්නේ රතු ලුණු ටිකත් එක්ක ලොකු ලුණු ගෙඩියක් මම ලියාගත්තා. ඒකත් මේ විදිහට දානවා. ඊට පස්සේ රම්පේ කරපිංචා ටිකක් දානවා. ඔක්කොම නෙමෙයි රම්පේ කරපිංචා ටිකයි දාන්නේ. ඒ ටිකක් දාලා අම්මිරිස් ටිකත් මේ විදිහට දාලා හොඳින් සුවඳ එනකන් තෙලේ ටෙම්පරාදු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම හොඳින් සෝදලා පිරිසුදු කරගත්ත හාල්මැස්සෝ ටික එකතු කරනවා. ඒ ටිකත් එකතු කරලා මම මෙතෙන්දී හැන්දෙන් නෙමෙයි කරන්නේ. හැඳි මිටෙන් තමයි හොඳින් කූරු ගහන්නේ. මොකද එතකොට තමයි අර හාල්මැස්සෝ අර මගේ ටික ගොඩක් පොඩි නිසා මේ පොඩි තලා ගන්න නැතුව තියාගන්න තමයි උත්සාහ කරන්නේ. ඊට පස්සේ කහ ටිකක් දාලා හොඳින් කවලම් කරනවා. හාල්මැස්සෝ ටිකක් තෙලෙන්ම තැම්බෙන්න මම මෙන්න මේ විදිහට තියලා තියෙනවා චුටි වෙලාවක්. ඊට පස්සේ මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ ගොරකා. ඔයාලා ගාව සියඹලා තියෙනවා නම් නැත්නම් තක්කාලි වගේ තියෙනවා නම් ඒ දේවල් දාන්නත් පුළුවන්. ඊට පස්සේ ලුණුයි ගොරකයි දාලා හොඳින් කවලම් කරලා ඒත් පුංචි වෙලාවක් තියෙන දෙනවා. මොකද ලුණු ගතිය, ඇඹුල් ගතිය හාල්මැස්සෝ හොදි එකට හොඳින් අල්ලන්න ඕනි නිසා. ඊට පස්සේ මම මේක හදන්නේ පාන් කන්නනේ. ඉතින් ඒක නිසා හොදි ටිකක් වැඩිපුර ඕනි. ඒක නිසා මම පාවිච්චි කරනවා දිය කිරි. ඒ කියන්නේ දෙවනි කිරි එක. දෙවනි කිරි එකත් මම මේ විදිහට එකතු කරලා ඒක හොඳින් උතුරනකන් තියාගෙන ඉන්නවා. උතුරන කියන්නේ අර බොබ්ලු දානකන් තියාගෙන ඉන්නවා මේ විදිහට. ඊට පස්සේ තමයි මම නැවතත් මිටි කිරි ටික එකතු කරන්නේ. මෙතෙන්දී ඔයාලට දිය කිරි නැතුව බත් වගේ කන්න හදනවා නම් මිටි කිරි ටික විතරක් දාගන්න. එතකොට ගොඩක් රසයි. අර හොදි වැඩි කරගන්න ඕන නිසා තමයි මම දිය කිරිත් පාවිච්චි කරලා මිටි කිරිත් පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවෙදිත් මම හැන්දි මිටෙන් තමයි කරන්නේ. හැන්දෙන් කරනවා ගොඩක් අඩුයි. හේතුව මේ අර දිය වෙයි හාල්මැස්සෝ ටික දිය වුණොතින් කන්න දෙයක් නැති වෙන නිසා තමයි මේ මම එහෙම කරන්න හේතුව. මෙන්න මේ විදිහට හොඳින් උතුරන්න දෙන්න. උතුරනකොට මේ වෙලාවදී ඔයාලට ලුණු ඇඹුල් සැර ඒ වගේ දේවල් බලන්න පුළුවන්. මෙතෙන්දී සැර එහෙම මදි නම් ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න පුළුවන්. ලුණු නැත්නම් මෙතෙන්දී තක්කාලි එහෙම දාන්න පුළුවන්. නැත්නම් මේක ලිපෙන් අයින් කරගත්තට පස්සේ දෙහි වගේ දාගන්න පුළුවන්. එහෙම දාලා රස බලන්න පුළුවන්. ඇත්තටම ගොඩක්ම රසයි. හාල්මැස්සෝ දෙක නම් මන්න මාර රසයි. ඒ වගේ මාරම රසයි. මේ අපේ බබත් හරි ආසයි ඒ රසට. ඒ කියන්නේ කිරි රසක් එන නිසා වෙන්නේ නැති මං හිතන්නේ එයාත් ගොඩක් ආස වෙනවා ඇත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි හදලා ඉවරනාට පස්සේ හොඳින් උතුරන්න දෙන්න හොදි එක. එතකොට හරිම රසයි.
මේකට ඕනනම් මේ වෙලාවෙදි මීට ගොඩක් හාල් මැස්සු ටික වෙනම තෙල් දාලා එහෙම හදලා ගන්නත් පුළුවන්. මේ මම හදන විදිය. අනික මට මෙතෙන්දී අර හොදි ගතිය ගන්න ඕන නිසා තමයි මම මේ විදිහට හදාගත්තේ. ඉතින් එහෙනම් මේ විදිහට හදලා ඔයාලත් රස බලන්න. එහෙනම් අපිට ලයික් කරලා කමෙන්ට් කරලා කියන්න මේ කොහොමද රසයිද මේ විදිහට හැදුවද කියන එක. ඉතින් එහෙනම් නැවතත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා.